අද ඉතින් වීඩියෝ එක කරන්න හේතුවේ එදා මම කලින් දුන්න ස්ටීපුර ගුහා සංකීර්ණයේ වීඩියෝ එකක්. අද ඒ ගුහා සංකීර්ණයටම සම්බන්ධ මානාවෙල හෙවත් කෙටියෙන් කිව්වොත් මානාවෙල තමයි අද බලන්න යන්නේ. ඉතින් අදත් යනවා අපිත් එක්ක මේ ගමන පසින්දු ආයි ගන්න කැමේ ආයි ඉතින් හිමීට මං පාරට ගිහිල්ලා කතාව කියන්න. ඉස්සෙන් දේවාලෙත් තියෙනවා. ඉතින් මෙතන දේවාලෙකුත් තියෙන ඉස්සරහ මම හිතන්නේ මේ කට්ටිය වදින දේවාලෙ මේක. අපි ඉස්සලා මේ දියන්නේ පහළ පැත්තට යන්නේ දියල්ලට යන්න දේවත්තක මැද ලස්සන පාරක් තියෙනවා. ඒක ගිහිල්ලා අපි දියල්ල පහළට යනවා. ඉතින් කෝවිලකුත් තියෙනවා. අපි කට්ටිය වඳින්න පුතන එකක් අයින් දෙන්න. ඉතින් හිමිට යන්න. පාර තියෙන පාරේ. හිටිනේ යන්නේ. ඔව්. කොලක පස්සේ පාර. ඉතින් අපි ද ෂෝට් කට් පාරේ දියල්ලේ මුදුනට යනවා. අද ඇත්තකුත් වතුර නම් ඉච්චර නෑ වගේ. ඔය පායන දවස් නෙවෙයි. අවුල නෑ ඒකත් හොඳයි. අර වතුර පිටු කොට ඉතින් යන්නත් අමාරුයි. අද ඉතින් මොකෙන් ඇවිදින් පැවිල්ල සරයි මේ දවස්වල. ඉතර වතුර අඩුයි විතරට ඒකට. එතනින් යන්නේ. මෙතන ඉන්නේ. කොතනින්ද? කොහේ ඉස්සරහට දාගන්න. පේනවනේ ලස්සන තේවත්තක් මැදින් යන්න තමයි මේ පාර තියෙන්නේ. අපි යන් යන පාරට. ඔයාලට දියල්ල ගාවට ගිහිල්ලා කාලෙකට පොඩ්ඩක් කතාව කියන්න. පස්සේ උත් කියන්න. මේ ෂෝට් කට් එක කියන්නේ උඩට යන්න. පාරක් තමයි මේ යන්නේ. ඉරු කියලා පාරක් යනවා. අපි යන් සෙමිච්චෙන් මාරම සිස්ටර්ස් තියෙන ඉතින් මේ පාරේ මේ කියලා අස්සින් යද්දි සාමාන්‍ය පිරිසිදු වතුර පාරක් එනවා. මොකද නතරනේ වරේ. ගලක් නේ බන් තියෙන්නේ. ඔව් තනිකර ගල්ලේ ආයක් තියෙන්නේ. අපි ඉස්සලා මෙතෙන්ට යන්න නිකන් මෙතන තියෙන පොඩි view point එකක් වගේ. මේ තියෙන පොට් එක. ඉතින් අලුත් මේ තියෙන්නේ දියල්ලේ උඩ සයිඩ් එක. ඔයාලට අර ඉදිරියෙන් පේන්නේ පෙන්න නසුන් කළා. ඒ කාලේ රාවණ රජුරු සීතා දේවි නාති බලන් හිටපු ඉඳ හදපු සිංහාසනයක් තමයි ඉස්සරහින් තියෙන්නේ. ගල්වලි හදපු සිංහාසනයක් තනිකර. ඒ පාල තිනවා සීතා දේවි නාපු පීල. මොලට පාර ගිහලා තන හරි වීඩියෝ එකක් දෙන්නම් පාරට ගිහලා. එන අපි දැන් මේ දියල්ලේ මුදුනේ ඇවිදින ගමන් ඉන්නේ. පරිස්සමෙන් යන්න ඕනේ. පොඩ්ඩි බන්ට කින් තමයි මෙතන යන්න තියෙන්නේ.
උදේ කියන්නේ අර වැහලා නැහැ කාලේ අර පෑවිලින්ද ගල් ඉස්සන්නේ. ඉන්න පරිස්සමට යන්න. ඉතින් ආයේ කතා කරලා ගන්න ඈ යට ඇතිනේ ඒනවනේ ඉතින් තලාව මේ තලාවේ හැදිච්ච සියල්ල තමයි මානාවෙට ඒවත් මානායල්ල කියන්නේ දැන් ඉස්සරහට මම ඔයාලට කිව්වා නේද ඒ කාලේ රාවණ රජුරු සීතා දේවියට නාන්න තීලක් හදලා දීලා තිබ්බා කියලා. අර උඩ තියනවා කිව්වේ සිංහාසනය. ඒ සීතා දේවි නාති රාවණ රජුරු ආරක්ෂාවට සහ බලංකතු ස්ථානය තමයි සිංහාසනය. මේ සීතා දේවියට නාන්න මේ ඉන්නේ මං හිතන්නේ සීතා දේවි ඒට ස්නානය කිව්වා සාදා ගින්න එන පීල් මේ තියෙන හද පීල මේ වටේ ආරක්ෂාවටයි වටේ ඉන්න කට්ටියට නොපෙඩෙන්න තමයි මේ වටේ බැම්මක් වගේ ගලෙන් සකස් කරලා තියෙන්නේ. කාලේ ඉතින් තාක්ෂණය කොච්චර දියුණුවද කියලා හිතා ගන්න පුළුවන් ඒකෙන්. තව එකක් කියන්න ඕනේ. මේ මම අර ඔයගොල්ලන්ට කලින් දුන්න වීඩියෝ එකේ ස්ත්‍රීපුර ගුහා සංකීර්ණ ගැන වීඩියෝ එකක් කරේ. ඉතින් ඒකටම සම්බන්ධයි මේ මානායල්ල. මානායල්ලට ඉතින් ඇත්තට කිව්වොත් ස්ත්‍රීපුර ගුහාවේ මේ මාර්ගයක් මානායල්ලට සම්බන්ධයි කියලා කියනවා. අර කියන විදිහට මට හිතෙන්නේ අනිවාර්යයෙන්ම මානායල්ලට සම්බන්ධ ඇති කියලා. මොකද තනිකර රාවණ රජතුමාට සම්බන්ධ කරලා තමයි ගොඩක් මේ මානායල්ලේ ස්ත්‍රීපුර ගුහාවේ ගැන කියවෙන්නේ. තව වලට පෙන්වන්න දේවල් තියෙනවා මේ ගලේ ගොඩක් සාක්ෂිය තියෙනවා. ඒකන් කියලා රජයේ යුගයකටම තමයි මේක අංකුල රජයේ යුගයකට තමයි මේක නේද ඇත්ත කියන්නේ. පෙන්වන්න සාක්ෂියම ඔයගොල්ලන්ට පෙන්වන්න. ඔය බලපන් මේ සිංහාසනේ ගානටම හදලා තියෙන විදිය නිකන්. මම ඉතින් මේ දැන් එන්නේ සිංහාසනේ ගාවට. පේනවනේ සිංහාසනේ. අනිකර නිකන් ඒ කාලේ ගානටම කපලා තියෙනවා. සිංහාසනේ ගාවට එන්නේ යද්දි අනිකර ගානටමයි කපලා තියෙන්නේ. ඕන් යාළුවනේ ආවා ඉතින් අපි සිංහාසනේ ගාව. මේ තනිකර ගලෙන්ම හදලා තින්නේ. ඔයාලට අනිත් පැත්තට දාලා වීඩියෝ එකක් පෙන්නන්න. මේ බලන්න මෙයා කපලා තියෙන විදිය බලපන්. මේ පේනවනේ. තනිකර එක ගානට එන්න කපලා තියෙන්නේ. ඔය මේ ඔළුව තියාගන්නත් කොහොමද? තව එකක් කියන්න ඕන මේක හැමෝටම පේනවද දන්නේ නැහැ ඒක. මේ සිංහාසනේ පිටුපස්ස ගත්තා නිකන් චිත්‍රයක් වගේ එකක් පේනවා. ඒක ගොඩක් කට්ටියට පේනවද දන්නේ නැහැ. පේනවනම් ඔයගොල්ලෝ බලලා කමෙන්ට් එකක් දාන්න. මට නම් හිතෙන්නේ ඒක ඒ කාලේට සම්බන්ධ මොකක් හරි සාක්ෂියක් කියලා. මේ නිවිදලා මේ උඩින් වහයක් ඔය තව එකක් කියන්න ඕනේ මේ හිලක් ඒව තියෙනවා බලන්න. ඒක හිල් විදලා තියෙන ගලේ වර වහලක් වගේ ගාලා මේකට. තව ඒ කාලේ කණු හිටවපුයෝ වෙන්න ඕන මේ. මේ කොටු කොටු වගේ තියෙනවා මේ බලන්න මේ. ඒ ගොඩක් ගල් වල එක මම දැක්කා. අනේ කර කපලා තියෙන ඕන තියෙන ඉති view එක. පේනවනේ. අනේ කර ගල් යායක් තියෙනවා. අන්න අර පැල්ලහැට යවන්න. යයියා. දැන් ඉතින් සිංහාසනේ ගලන පාල්ට යනවා. අර පහර ලොකු ගලක් තියෙන එතන ලස්සනට view එකක් තියෙනවා පියන්නේ බලන්න. පරිස්සමට යන්න ඕනේ. කෑලි නෑ. වලවල් දිහා මම තමයි අනිවාර්යයෙන්ම මොකක්ද රාජධානියට සම්බන්ධ මොකක්ද කියලා තියෙනවා. ඇත්තටම ඉතින් මේ වගේ තැනකට තමයි ආරක්ෂාවක් යොදන්න ඕනේ. ලංකාවේ ගොඩක් තැන් වල තියෙන පෞරාණිකයි කියලා ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන තැන් ඉතින් කරනවා. ආරක්ෂාවක් දෙනවා. මේ වගේ තැනකට කිසි ආරක්ෂාවක් නැහැ. මේ වගේ තැනකට ආරක්ෂාවක් අවශ්‍යයි. ගල්වලදී හරියට යන්න ඕන.
පියන් යන ඉස්සරහ ගල පස්සෙන් නම් ගියා එහා පැත්තේ ගලේ. ඉතින් එහා පැත්තේ ගලෙන් එනවා හිමි කියන්නේ. යා වතුර නම් ඉතින් ගොඩක් නැහැ. මම වල ෆොටෝ එකක් දාන්න මම එකපාරක් ආව මීට කලින් දාන වතුර ගොඩක් තිබ්බා. මම ෆොටෝ එක දාන්න මේක ඇත්තට. ඉතින් ස්ත්‍රීපුර ගුහා සංගීතයේ වීඩියෝ එක බලපුවා ටිකක් තියෙනවා නම් මීට කලින් බලන්න කියලා මතක් වෙනවා. ඒනවනේ ඉතින් මේ වගේ තැන් ඉතින් රැක ගන්න ඕනේ. මේ වගේ දින වටිනාකම වචනෙන් කියන්න බෑ. පරණකම තියෙන වටිනාම කොටස් දෙක තමයි බගින් කිව්ව ගුහා සංගීතයේ මානයද රාවුන්ගේ සම්බන්ධයි. අපි විමුණ්ඩ ආවා ගල මුදුනට. ගල මුදුන අන්ටි ගල බුදුනේ ඒනවනේ විව් එක මාල ලොකු පාතියක් තියෙනවා. ඔයාලා අනිත් පැත්ත හරවලා පෙන්නන්න. ඔයාලා පස්සේ මොනවද කියන්න තියෙන්නේ මේක? නෑ බං අපි ඒ වගේ බලපන් මාල වෙනස් වයිප් එකක් තියෙනවා. අර වගේ තැන් එහෙම බලපන්. එන කට්ටියට කියන්න තියෙන්නේ ඉතින් පරිස්සමෙන් එන්න මේ වගේ තැනක අනිවාර්යෙන්. එනවනේ. අපි එනන් දැන් දියල්ල උඩ පැත්ත බැලුවනේ. අපි එනන් දැන් දියල්ල පහලට පහලට ගිහිල්ලා අර කන්න උදේට කාලාවේ නැත්තදුව අපි උදේට කාලා බීම් බෝතලයක් ගන්න කියලා ඒක දීලා කාලා බීලා ඉන්තරේ පහල බලලා උඩට එමු. උඩ එන ගමන් තව වීඩියෝ එකක් දාන්න. තව අර පැත්තේ අර තේ වතු ටිකක් එහෙම තියෙනවා ලස්සනයි පාරවල් ටික පස් පාර. මේ පැත්තෙත් වටයක් දාලා ඉතින් සැරේදී යා වතුර නෑ නේද? ඔය ඇල්ලට වතුර දෙන්න මේකට වතුර එන්නේ කොහෙන්ද දන්නේ නැහැ. ඒක මේ බෝට් වගේ සීනියක් තියෙනවාද? පාරුත්. ඒගොල්ලෝ මේක යට ඇදිනේ සාමාන්‍යයෙන් පාරුත් තියෙනවා කියන්නේ අරෙත් තියෙන පාරුවක් අර මොකද දන්නේ නැහැ සීන් එක නේද? අඩේ වොලිබෝල් කෝට් එකක් තියෙනවා වොලිබෝල් නේ. ඒගොල්ලෝ තව දෙයක් පෙන්නන දේවාලෙකුත් තියෙනවා. බැලලා යමන්නේ බා. ඔව්. අපිට උඩත් දේවාලයක් හම්බුණා. අපිට මෙතනත් දේවාලයක් හම්බුණා පාලම ගාව. පිටි වැඳලා ගල්ලා ආගම් වලට ගෞරව කරලා ආශිර්වාද ලබන්න ඉන්නවා. ඉතින්
තා බෝඩ් එකක් තියෙනවා මෙතන. මේ බෝඩ් එකත් අපි කියවගෙන යන ඉතින් දැනුමටත් එක්ක රෝමත් ප්‍රතාප කමිටු මේ බෝඩ් එක සත්තු තින්න මොකක් හරි පරිසර දූෂණය කරන්න එපා කියන්නේ. ඔය ඉතින් ඇත්ත වශයෙන්ම මතක් කරපේ හොඳයි මං කියන්න මාවේ. මේ වගේ ලස්සන තැන් ඉතින් ආරක්ෂා කරගන්න ඕන. ඒ හින්දා පරිසරයට ගෙදරින් මොනවා හරි ගෙනාවොත් පොඩි තින් බෑග් එකක් මොකක් වුණා අනිවාර්යයෙන්ම අරගෙනම යන්න. මේ වගේ තැනක් ලස්සනට තියාගන්න. මේ වගේ මිනිස්සු තව මේ වගේ තැන් වලට එනවා. අපි ඉතින් දැන් අද ඇවිල්ලා මේ ලස්සන විදලා යනවා වගේම තමයි ආයෙ දවසක එද්දි මේ ලස්සන ඒ විදිහටම තියෙන්නේ නම් පරිසරය අපවිත්‍ර කරන්න හොඳ නැහැ. පරිසරය රැක ගන්න ඕන අපි. මේ වගේ තැන් විශේෂයි අතරේ. තියෙනවා ඉතින් ගොඩක් කට්ටිය ඉතින් ඔය බීම බෝතල් shopping bag එකම දාලා ඉතින් තියනවා. ඉතින් කියන්නේ එහෙම වැඩ කරන්න එපා ඉතින්. මේ වගේ තැන් රැකගමු. අපේ වැඩක් ඉතින්. මේ වගේ තැන් වලට ආදරය කරන්න ඕන. මේක අපේ ශ්‍රී ලාංකික උරුමයක්. අපි ඉතින් මේ දැන් පස් පාරෙන් යනවා පහකට යන්න. තේ වැත්තක් මැදින් යන්න දෙන්නේ ඉතින් තේ වතු තියෙනවා අතර වටෙන් පේනවා. තේ වතු මැදින් ඉතින් අපි සෙමින් යනවා. මේ ගහක් බලපන් නිකන් අමුතු ගහන්නේ. අද නම් ඉතින් අවුව තියෙන හොඳට. මම නම් හිතුවා අද වහීවත් ගන්නයි කියලා. උදේ ඉතින් වඳුරක් තිබ්බනේ බා. වෙලාව ඒක. මේ වගේ තැනක යනවනේ ඉතින් වැහි දවසක යන්න එපා දියැලක් ගාවට. මොකද ගල් වල දියසෙල බඳින ඕල් ඉස්සලා වැටෙනවා. අනතුරු කී දවසක ඉතින් විනෝද වෙලා පරිසරෙත් රැකගෙන සුන්දරත්වය විඳින්න අනිවාර්යයෙන් මේ වගේ තැනකට යන්න ඉතින්. බලපන් ඒ ගස් තුනක් තියෙන විදිහ පාරයිනේ වැටක් වගේ ලස්සනට. මේක ගස් දැකලා නෑ බං මොකක් හරි කොහේ ඉතින් ඒ වත්තත් එක්ක යද්දි අර වෙනස්ම මේකක් තියෙනවානේ. ඒ උලම් පාරත් එක්ක. පස්සේ තමයි ඉතින් මේ ගම දෙකටම මගේ කලින් ගමනට මේකට. අපි ඉන්නේ දෙවෙනි ගමන. ඔව් අපි ඉන්නේ දෙවෙනි ගමන. ඉස්සරහට අපි තව ගමන් යනවා. ඒකට වඩා හොඳට ලස්සන ගමන් වල වීඩියෝ ටිකක් දෙන්න. පටන් ගන්න විතරයි. මේ පටන් ගම ලංකාව වටේම ඉතින් ලොකු කවර් ටිකක් දෙන්න. කොල්ලොත් ඉතින් අපේ මගේ YouTube channel එක subscribe කරලා comment එකක් එහෙම දාගෙන යන්න. අපි ඉතින් දැන් දියල්ල මුලට යන තැනට බයින්න තැනට ළඟයි. ඒ පාරනේ ඉතින් නිකන් අමාරුයි. ඔයගලත් ඉතින් යන් දියල්ල බයින්නේ. දියල්ල මුලට. ඉස්සරහට කැමරා එහෙම ගමු නේද? ගන්න වෙනවා. ඉස්සරහට මීට ගමු ඉතින්. බලු ටික ගන්න දීපන්. දැනට පුළුවන් විදිහට මැච් එක ගහමු. මෙතන තමයි බහින්න තියෙන්නේ. යා මම යන්න ඉස්සරහ ඉන්නේ බයි උඹ මුල් තැන ගනි. පාරේදී බලාගෙන පරිස්සමට යන්න ඕන. ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. ඉන්ටක් කර දුන්නත් ඇති. අපි හිතෙන්ට මම කිව්වමට පස්සේ ඉතින් මුල් තැන අරගෙන යනවා. පාරන චුට්ටක් අමාරුයි. එන කට්ටිය ඉතින් පරිස්සමෙන් එන්න. අර පායලා බොරළු කැට වගේ හෙట్లా තියෙන්නේ අඩේ දීලා ඉස්සන. ඒක අවුල. ගාලා යන්නේ. යාර වීඩියෝ කරනවා යන්නත් අමාරුයි. අර නෑ මීට යා. ඉන්නන් කිව්වේ නෑ. අට්ටක් කන්න ඕනේ ඉතින් මම කලින් වීඩියෝ එකේ කිව්වා. සුන්දර ඔය ඇස් දෙකෙන්ම දකින්න. බලතෙන්ද කියන්නේ බලන කට්ටිය වෙනවා. ඉතින් පරිසරය ආරක්ෂා කරලා යන්න. අර පැත්තෙන් පාර තියෙනවා.
අවුලක් නැහැ ඉතින් හරි පාරම යනකොටදී මේ පාක් හදාගෙන යද්දි වෙනස්ම එකක් තියෙනවා. ඉස්සනවා කියන්නේ මම එකපාරක් කලින් ආව මේකේ එතකොට සාමාන්‍ය යන්නවත් බෑ වැහි වල් වලින් වැහි වැයලා තිබුණා. පාරක්වත් පේන්නේ නැහැ. දැන් අර දිගට පායව ඉන්න සාමාන්‍ය පාරක් නේ පේනවා. අර එකම අවුලකට තියෙන ඉතින් පස් කැට හිටලා තියෙන්නේ ලිස්සනවා. ලිස්සොත් ඉතින් පාර තමයි නතර වෙන්නේ තියල්ල මුල. මේක ඉතේව තියනවා දුක කැලේ ඉතේ කොහෙන් තියෙනවද කියන්නේ. තමයි කට්ටිය මම හිතන්නේ කැලා පුත් කරලා තියෙන්නේ. ඇවිල්ලා හරි කිව්වා. අපි නම් ඉල්ලක් ඉවරයි. මේ වගේ පාරක එනවනම් ඉතින් ඔය ලිස්සන්න නැති සපත්තු දෙයක් එහෙම දාගෙන යනවනම් හොඳයි. මොකද උල් තියෙනවා, කටු තියෙනවා. අදිසිර කකුල කලගෙන පට්ට ගහන්නේ. හින්දා ලිස්සන්න නැති සපත්තු දෙයක් තියෙනවා හොඳයි. ඔව්නේ. මෙන්න මෙහෙම පාරක් තියෙනවා ඉතින්. එනවා. මෙන්න මෙන්න පාරක් තියෙනවා. ඒ පාරෙන් එන්න වල. අපි ඉතින් පාරක් හදාගෙන ආවේ. දෙන්න දියල්ල ළඟම ඉන්නේ. අපි යම් මුලට. ඔස්බිය. අපි දැන් ඉතින් දියල්ල පාරට ගිහිල්ලා ඉස්සෙල්ලාම කාලා ඉන්නවා බඩගින්න. කාලා වීඩියෝ ටික කරලා ඉන්සරේදී ගෙවල් දක්වා යනවා. ආයෙත් බහින තැනක්. පාර නම් අවදානයි. පාර ඉතාම අවදාන. වැහි කාලෙට එහෙම එන්න එපා ඉතින්. නවන ඉතර පායන මුලටම ආවා. මේ ඉතින් ගල් කාමරේ. ඕන එකක් ගල් තියන්නේ. එනවනේ. කොහමද ලස්සන හිතා ගන්න පුළුවන් පොළොයට මෙහෙම තැනක් තියෙනවා කියලා නේ. කොහොමද? අර මේ වගේ ඇස්සේ ඉඳලා ඇති නේ බං. ඔය ඉතින් මේ පේනවනේ. අත් ඉතින් ඇවිල්ලා විනාශ කරලා ගිහිල්ලා තිනවා නේ. shopping bag එකෙන් අර පත්තර කොළ shopping. ඉතින් මේ වගේ තැනක් ඉතින් එහෙම විනාශ කරන්න එපා. මොකද මේ වගේ තැන් රැක ගන්න ඕන. බලන්න සබාදාමේ විවිධත්වය. කොච්චර ලස්සන මෙතන නිර්මාණය කරලා තියෙනවද? විනාශ කරන්න එපා. ඉතින් අපි ගල මුදුනට ආවා. ඔහි මේ බෑග් මේක කවන්න ඕනේ. කෑලි නෑ. පේනවනේ දියල්ලේ ලස්සන. මේ ඉතින් ශ්‍රී ලංකාව. මේ උවපන්නකම තියෙන ලස්සනම තැන් ටික. මානාවෙල, ඒවත් මානාඇල්ල, කෙටින් කිව්වොත්. අර පේනවනේ. කොහෙද බං තියෙන්නේ? මොකද? ඔතුන්න බං. බලමුනේ අපි කොහෙද කියලා. පේනවනේ. ගල්වල පීටීම්. හරිම ලස්සනයි ඉතින්. අපුවලට දැන් කණ්ඩා යන්නේ. අපි ගල් කාමරේ කාලා වීඩියෝ එකක් දාන්න. ඉන්න මම දැන් පොඩි දෙයක් දැක්ක ඔයාලට ඒක පෙන්නන්න. zoom කරලා පෙන්නන්නම් පේනවද දන්නේ නැහැ. අර අතන තින පොඩි උමං කටක් වගේ දෙයක්. අතන ස්ත්‍රීපුරේ කට සම්බන්ධ වෙන්න නිශ්චිතව ගෝ සාමාන්‍ය පේනවද දන්නේ නැහැ. මම මේ උඩරිම zoom කරලා තින්නේ. ඒක මට ගුහාවක් වගේ මම හිතන්නේ මේක තමයි ස්ත්‍රීපුරට සම්බන්ධයි කියන ඔය ගුහාකට. තා පේනවනේ මේ ගස්වැල් වලින් වැහිලා තින්නේ. ඔය අස්සෙත් අනිවාර්යෙන් මොනවාම හරි තියෙනවා ඒක. වටිනා කියන දේවල්. පේනවනේ ඉතින් ප්‍රපාතේ. එන කට්ටිය ඉතින් පරිස්සමට. අද දියල්ලේදී වතුර ගොඩක් අඩුයි වෙනින්දට තියෙනවා අර පැත්තේ පිරෙන්න. ඕල් නැහැ දියල්ලේ වතුර නැතුනට. අපි අද හොඳට ඇවිදින්න පුළුවන් එකකින්. තා පහළ ගලක් එහෙම තියෙනවා. එතනට අපි ආ. තා උඩ පාරේ ලස්සන වීඩියෝ ටිකක් දාන්න තියෙනවා. ඒ ටිකක් දාලා
වීඩියෝ ඉවර කරන්න. දැන් ඉතින් අපි කණ්ඩ අස්සට ආවට පස්සේ පොඩි දෙයක් කියන්න හිතුණා ඔයගොල්ලන්ට. ඉතින් මේ වගේ තැන්වලට ආවම ගොඩක් කට්ටිය පේනවනේ. මේ චිත්‍ර ඇඳලා එක එක්කෙනාගේ නම් ගහලා හාට් ඇඳලා යනවා. ඉතින් මේ වගේ තැන්වල මෙහෙම නම් ගහන්න එපා. මේක වටින පෞරාණික ස්ථානයක්. ඉතින් අනේ මන්ද තියෙන කට්ටිය මේව විනාශ කරලා යනවා. ඉස්සරහට එන කට්ටියවත් ඉතින් මේව මෙහෙම නොකර මේ වගේ තැනක් රැක්කගෙන යන්න කටයුතු කරන්න පේනවනේ. තනිකර ගල පුරාම චිත්ත පප්පල ඇවිල්ලා තියෙනවා. මෙතන කමුද? කමුනේ මෙතන කමු. කාලයන් අරගත්ත. ඔව්. වීඩියෝ එකක් දාගෙන. එනවා. ඔව් යා. ඉතින් යාළුවනේ අපිට ගුහාවක් හම්බුණා. ඉතින් පරිස්සමට යනවා ඊට පස්සේ. පේනවනේ. එන්න පුළුවන්. පුළුවන්. ඉතින් ගල් ගොඩක් එකතු වෙලා හැදිච්ච එකක් මේක. ගල් කැබලි කීපයක්. ගස්සෙන් යන්න පුළුවන් ඉතින්. ගුහාව ඉස්සරහට යන්න පුළුවන්ද පස්සෙන් මේකේ? පවර් පොට් එක වැයනවා. ඉතින් පරිස්සමට යන්න එපා. ඉතින් අපි එක ගුහාවකින් එළියට ආවා. වවුලත් ඉන්නවනේ. මේක බලපංකෝ මෙහි. ඉතින් මම දියල් ඉස්සරහට ගිහිල්ලා එන්න. ඔක අස්සෙත් තියනවද එක? පේනවනේ යාළුවනේ. තනිකර ගල් ගුහාවක් තියෙන අපි අස්සර යන්න බලන්න. ඉස්සරහට මේ යන්න ඕන. මේ නා අවදානම් බා. අවදාන. ඉන්න ටෝච් එක තුන් කරා. කට්ටිය ඉතින් මේක ඇතුලේ විනාශ නම් කරලා තියෙනවා. පේනවනේ. ඒ නම් බා මේ වතුර පාරට එන මේ මේකට වෙන්න දිනේ බා. එක තැනකට ඇවිල්ලා තින්නේ. වස බෝතල්ට තියෙනවා. මේ ගුහාව ඉතින් අර ස්ටීප්‍රෝ ගුහාව වගේ. අර බලන්න අතන යන්න තියෙනවා අර බලන්න. ඔව් ඒ තරම් විශාල නැහැ ස්ටීප්‍රෝ ගුහාව තරම් විශාල නැහැ මදි. ගුහාවක් අතින් ඉතින් ගත්ත ස්ටීප්‍රෝ ගුහාව තමයි. එතන තනිකර ගුහාවක් තියෙනවා. දියල් ඉස්සරහට යන්න බෝ මේක. ආ? දියල් ඉස්සරහට මේක යන්න බෝ. ඔව් අර ඉස්සරහ දින ගල. අපි යන්නේ දියල් ඉස්සරහටද? පොර්චු ගොක්කනේ. ඔළුවෙම වද්ද ගන්නතු යන්න ඕනේ. සර්පෙම ඉන්නවනේ. පරිස්සමට තමන්ගේ ආරක්ෂාව බලාගෙන ගමන මේ ආවේ ඉන්දියාල ඉස්සරහයි අපි මේ උඹ ගස්ෙන් ඇවිල්ලා ඉස්සරහට ආවේ වෙනස්ම ලස්සනක් තියෙන මෙතන පේනවනේ. දැන් ඉතින් කියලා ඉස්සරහින් ඉන්නේ. පස්සේ ඉඳන් ඉතින් ගිමන් හරිනවා. ඒකන යා සුන්දරත්වයේ ඉන්නවා. අපි එන ඉතින් දැන් කමුනේ කාලෙම බඩගින් ඉතින් ගියල්ල. නැවතත් ගුහාව ඇතුළෙම ඇවිල්ලා කණ්ඩායම් ලෑස්ති. කෑම කාලා උඩට යා. පොරොට එකම ගන්න තියෙනවා. ටිකක් එහෙම ගහලා ඉතින් පේනවනේ ඉතින් මේක අස්සේ තියෙන නිදාස මගේ නළුව ගානටම තියෙන්නේ. කමනේ.
කාලා බීලා ඔක්කොම ඉවර කරා. DL මුල පොඩි වටයක් දාලා කන්ද තරණය කරනවා. ඉතින් නැවත අපි දැන් යන්නේ අර තේවත්තක් තියෙනවා කියලා ලස්සන පාරක් තියෙනවා. ඒ තේවත්ත මැද්දේ ඒ හරි පොඩි වටයක් දාලා DL මුදුන පැත්තෙන් වලට යනවා. පස්සේ දෙනවා ඉතින් පිටිපස්සේ සෙමි පියා දැන් අපි හරි පාරේ යන්නේ. කලිමුත් තව පාර හරි එකක් පොඩ්ඩක් හදාගෙන ආවේ මුල් ටික වෙනසකටත් එක්ක. දැන් ඉතින් හරිම පාරේ යනවා. දැන් අර පාරේ ඉන්නේ හරි පාරේ ඉන්නවා. ඔය එක තමයි. අරගෙන අගින්න අමාරුයි අපි ආපු එකේ ආයි. මේකනේ. ඔන්න යාළුවනේ. මේ හරි පාර වරේ. උඹ වරෙන් කර තියෙන පාර. පස් පාරට පොඩි දුරයි. යන්නේ ඉතින් මේ කරපන්ටයින් වත්තම් මැද්දේ ඔයාලට මතකද කලින් වීඩියෝ එක බලපු කට්ටිය දන්නේ නැති. ස්ත්‍රීපුර ගුහා සංකීර්ණ බලන්න යද්දිත් මේ වගේම කරපන්ටයින් වත්තක් හම්බුණා. දැන් ඉතින් පාරට ඉතාම ආසන්නයි. මේ පැත්තේ මම හිතන්නේ මේ ගමේ කට්ටිය ගිනි තියලා තිනවා. වටපිටාව සුද්ධ වෙලා තිනවා. මං කලින් පාරේදී මාර කැලයක් තිබ්බේ පාරක්වත් හොයාගන්න බෑ. ඒ වටපිටාව හොඳට එලි වෙලා තින්නේ. ඔන්න ඉතින් අපි ආවා පස් පාරට. පේනවනේ. පස්සෙන් දුත් ආවා. එදි අපි පොතරික පොඩක් බලලා කියන් සරි. අර මේ පිටිපස්සේ නම් පේන්නේ තනිකර කුඹුරු යායවල් තියෙන්නේ. මේ පැත්තේ ගොඩක් ගොවියෝ තමයි ඉතින් ජීවත් වෙන්නේ. ආයෙත් තේවතු මේ සයිඩ් එක. මහන්සි ඉතින් ටිකක්. දැන් ඉන්නේ කීයද දන්නේ? ඒලා කීයද? 1:15යි. කාලා එන වෙලාව ගිහලා නැහනේ. අපි ආපෙලවත් එක්ක මං එන වලට තව ඉතින් යාළුවනේ මම මේ අර කිව්ව පස් පාරේ යන්නේ තේවතු දෙකක් මැද්දෙන් යන්නේ මේක. අපි ඉස්සරහට යම් පොඩ්ඩක්. සාමාන්‍යයෙන් කට්ටිය නම් එච්චර පේන්නේ නැහැ කවුරුත් නිකන් පොඩ්ඩක් පාළු පැත්තක්. ගමවල තියෙන අන්න අර එක් ගොඩ. ඔව් ගම තියෙන එහා පැත්තේ. මේ හරිය කට්ටිය අඩුයි. ඉන්නේ ලොකු දෙයක් තියෙන. ඒ නිදහස් වෙන්නර ගමන් නැහැ පරිසරයට හානි කරන්නේ නැති. මාව කෙනෙක් කියනවා මේ පාලි. ඔතන තමයි. නිදහස් නේද? මාරා උසරක් තියෙන ඉතින් යාළුවනේ අද. ඔව් ඉතින් අපි හේවනකට ආවා. තාත්තේ යන්න නම් පාර ගොඩක් තියෙනවා. එහා පැත්තේ මං හිතන්නේ පාරේ යන්න ගෙවල් තියෙන මේ පැත්තට යන්න ඕනේ නැහැ. අපි ඉතින් මෙතන පොඩක් ගිමන් හැරලා DL උඩ පැත්තෙන් ගමන නිමා කරා. මම එන වලට යන ගම වීඩියෝ එකක් දාන්න මෙතන පොඩ්ඩක් ගිමන් හැරලා පස්සේ නම් ඉතින් ඉන්නවා.
නැවතත් අපි දියැලි මුදුනට යන ගමන් ඉන්නේ. සිපින් යන දියැල මුදුනට. කොළ එහෙම ඉතින් එතනින් අපේ ගෙවල් දැක්කා ගමන් කරන. එතනින් අපේ වොග් එක ඉවරයි. අපි යන්නේ දියැල මුදුනට. බස් එකකුත් යනවා එහෙනම් අර එතන ඉතින් අරහින් ආව බස් එකනේ. ගමේ බස් එක. අපි ඉතින් දැන් දියැල්ල මුදුනට යන පාරේ ඉන්නේ. අතර පේනවා දියැල්ල මුදුන. අපි පොඩි පාරක් තින්නේ යන්නේ ඉතින් අඩි පාරක් කියුටි ගල් වලින් තමයි ගොඩක් යන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපි නැවතත් දියැල්ල මුදුනට සම්ප්‍රාප්ත වුණා. ඉතින් දියැල්ල මුදුන එනවනේ. අපි ඉතින් මෙතන තව විනාඩි 5-10ක් ඉඳලා තව ටිකකින් බස් එකක් එනවා. බස් එකට යන්න ඕන. අර උතුම්න කොහෙද යන්නේ තියෙන්නේ. අතන පොඩ් වැහි කාලේට වගේ නම් සමහර වතුර ටික මේ පෑයිල කාලේ නාන්න අමාරුයි. අර පිටිපස්සේ පේන බන්ටේගේ වතුර පිරෙන හොඳට. සාමාන්‍ය වැහැලා පෑයිය කාලේක වගේ ආව නම් ඉතින් උතර නාන්න පුළුවන් මේක. අර එක දිගට පෑයියේ හින්දා වතුර මදියේ හින්දා අපිරිසිදු ගොඩක්. නැත්නම් අපිට අද නාලම යන්න තිබ්බා. තේවත්තක් නැත්නම් තමයි මේ තර පාරත් යන්නේ.
පාර දෙන්න එන ලොක් එක දැනට නවත්තනවා බස් එක නැගලා වීඩියෝ එකක් දෙන්න තියාරුනේ තාම බස් හෝල්ට් එකට වෙලා තමයි ඉන්නේ තාම බස් එකක් ආවනේ බස් එක කැඩලා දැන් මේ දිග බස් එකක් ඇදෙනවා ඉතින් බස් එකක් නේද ඉන්නවා මොකද බස් හෝල්ට් එක ලාපල්ලි මාරට අපේ ගමන ගිහිල්ලා වීඩියෝ එකක් දෙන්න ඉතින් යන ගමන් ඉන්නේ වැලිමරට